පුරාණ කාලෙක සන්තිපුර කියන අද්භූත වනාන්තරයක් තිබුණා. එහි නමට සරිලන ලෙසම සාමයත් රූපලාවන්‍යයක් පිරුණු එකක්. ඉතා උස්ස තද කොළ පැහැති ගස් අහසට තැම්බිලා වගේ හින්දියා. මල්සුවන සුළඟට මිශ්‍ර වෙලා වනාන්තරය පුරා පැතිරුණා. ඒකට ඉක්වෙලා කුරුල්ලන්ගේ මිහිරි ගීතත් ඇසුණා. ඒවා උදෑසනත් උත්සවයක් කරව හැරුවා. ඉර එළිය රන් බින්දුව වගේ ශාඛා අතරින් පෙතිරුණා. කුඩා දියැලි මෘදු සංගීතයක් වගේ සෙමින් ගලා ගියා. ඒ මෑම් සුලගේ හදවතේ ජීවත් වුණේ මීනි කියන අම්මා මෑන්දා. ඇයගේ ආදරණීය දරුවන් දෙදෙනා සමගයි. එය තම වැඩිමහල් දුවට මින්ටෝ කියලා, කුඩා දුවට සින්දු කියලා නම් දුන්නා. ඒ නිසාම මීනිට ඇයගේ සැමියා හිමි වුණා. ඇය දරුවන්ට එතරම් ආදරේනුත් කාරුණිකවත් වැඩි කළා. ඒ නිසා ඔවුන්ට තාත්තගේ හිඟේ කිසිදා නොදෙනුණා. ඇය ඔවුන්ට හොඳම පළතුරු අරගෙන ආවා. හිතාමත් සත්කාරයෙන්. ඇය ඔවුන්ට නිතරම අවධානයෙන් බලලා ඉන්දියා. ඉක්මනකටම මීනියම්ම රසවත් කෙසව් කීපයක් ගෙදරට අරගෙන ආවා. එය දැක දරුවන් දෙදෙනාම මට ඕනේ කියමින් එකිනෙකා සමග සටන් කරන්න පටන් ගත්තා. නෑ මට පළමු ඕලේ. මීනියම්ම සෙමින් කිව්වා. මගේ පුතානි සටන් කරන්න අත්තා. මම මේවා ඔයාලා දෙදෙනාටම විශේෂයෙන් අරගෙන ආවේ. එකසේ බෙදාගෙන කන්න කියලා ඇය ඔවුන්ගේ වාදිය නිම කළා. කෑමකා ඉවර වෙලා මින්ටු උනන්දුවෙන් අම්මාවගෙන් අහුවා. අම්මේ මේ වගේ රස කෙසෙල කොහෙන්ද අරගෙන ආවේ? මට තාහර හොයන්න ඉගැන්වන්නකෝ. මමත් ඔයා එක්ක එන්න ජැබිටි. ඒකට මීනියම්ම පිළිතුරු දුන්නා. මගේ පුතානි ඔයාලා තාමත් පොඩි. ඔයාලා වැඩි වෙලා අතු අතරින් පනි දිගු දුරක් යන්න හැකියාව ලැබුණාම මම ඔයාලට වනාන්තරේ ආහාර හොයාගන්න පුළුවන් හැම තැනම පෙන්වන්නම්. දැන් ඉන්නකොට පිටතට යාම ඉතාමත් භයානකයි. නිවාසයේ ආරක්ෂිතව ඉන්න කියලා එය උපදෙස් දුන්නා. කාලයක් ගියා. ඊට දවසක මීනියම්ම තමන්ගේ දරුවන්ට නැවතත් කිව්වා මම හැම විටම ඔයාලා එක්ක ඉන්නේ නැහැ. මමත් දැන් වයසට යනවා. ඔයාලා වැඩි වෙද්දී ඔයාලා හැමදේම ඉගෙන ගන්න ඕනේ. ආහාර හොයන හැටි, වනාන්තරේ රීති තේරුම් ගන්නත් අනතුරු වලින් බේරෙන්න. එහෙම නැත්තම් මම නැති වෙලා ඉඳින්නේ ඔයාලට අමාරු වෙයි කියලා ඒ කනගාටුවෙන් කිව්වා. මින්දුට තමන්ගේ අම්මාගේ කනගාටුව තීරුණා. හැබැයි ආදරෙන් වැඩි කළ සින්දුට ඒක තීරුණේ නැහැ. ඔයාට කිසිම දෙයක් වෙන්නේ නෑ අම්මා. ඔයා හැම විටම අපිට කාම අරගෙන එනවා. මට පිටට ගිහින් අමාරුවෙන් ඉන්න ඕනේ නෑ කියලා ඇය කිව්වා. අදත් අලසකමින් ඇය කිව්වා තමන්ගේ අම්මාගේ මහන්සියෙන් ජීවත් වෙන්න තමන්ට අවශ්‍යයි කියලා. කාලේ ගියා. මින්දුයි සින්දුයි වැඩි වෙලා ලොකු අඳුරන් වෙලා. දැන් මේනියම්මා ඔවුන්ට නැවතත් කෑම හොයන හැටි ඉගෙන ගන්න කියලා කැඳවා. මින්දු උනන්දු වෙන්න කියා. ඔව්වම මම මේකට බලාගෙන හිටියා. අපි දැම්ම යමු කියලා ඔහු උද්‍යෝගයෙන් පණී කිව්වා. ඒත් සින්දු අලසකමින් මගේ බඩ හොඳට නෑ කියලා කිව්වා. මගේ කකුලටත් වේදනාවයි. ඔයාලා දෙන්නම ගිහින් ආවත් හුඬලිද? ඉතින් හේතු හදලා නිවසේ සුවපහසුවෙන් ඉඳලා. මීනි අම්මට පුතාගේ අලසකම දැකලා කනගාටුයි. කෑම ලේසියෙන් ලැබුණ නිසා සින්දු තව තවත් අලස වෙලා. මීනි අම්මා කනගාටු වුණා. මේ අලසකම ඌට අනාගතයේ ප්‍රශ්න ඇති කරයි කියලා එයා කනගාටුවමේ. දවස් මේ විදියට ගියා. ඒ කාලෙක ආවාසියකට මීනි අම්මා හදිසියෙම මිය ගියා. අයියා සහ මල්ලි දෙදෙනාම අම්මාගේ අහිමි වීමෙන් හදවතින්ම කඳුළු වැටුවා. මීනි අම්මා මිය ගියට පස්සේ මින්දුවගේ මල්ලියාවේ අසලට ගිහින් කිව්වා අම්මා දැන් අපිත් එක්ක නෑ. ඉදිරියට අපි හැමදේම අපිම කරගන්නරේ. ඔහු උපදෙස් දුන්නා තම පාදවලින්ම හිඳීම කොච්චර වැදගත්ද කියලා. ඒත් සින්දුගේ අලසකම උගෙන් යන්නේ නැහැ. අයියා ඔයාට මොකද කනගාටු වෙන්න දෙන්නේ? ඔයා මෙහි ඉන්නකම් මට බය වෙන්න තියෙන්නේ මොයාද? ඔයා මට සපේනවනේ. මල්ලියගේ මේ වචන අහලා ඔහු තීරණය කළා අයියාගේ මහන්සියෙන් ජීවත් වෙන්න. මින්දුට කනගාටු ඉරුණා. එහෙම වුණත් ඔහුගේ ආදරය නිසා ඔහු මල්ලිය අතහැරලා යන්නේ නැතුව තවමත් මහන්සි වෙලා ඔහුට කෑම ගෙනාවා. එක දවසක් ඒ වනාන්තරේ අමුතු දෙයක් වෙලා දේවා. සිංහෙක් ඇතුළට සම්පූර්ණ වනාන්තරයේ බියෙන් කම්පුනිය උඩ. මින්දු කෑම සෙවීමට පිටවීමට පෙර ඔහු සින්දුට අනතුරු ඇගවීමක් කළා. මල්ලි වනාන්තරයට සිංහෙක් ඇවිත් තියෙනවා. එය පිට වෙන තුරු ඔයා ඊටමත් අවධානයෙන් ඉන්න ඕන. ඔබට කිව්වා මම කෑම ගෙනෙන තුරු අවධානයෙන් ඉන්න ආරක්ෂා වෙලා ඉන්න කියලා. ඒකට පස්සේ ඔහු පිට වුණා.
මින්දු වනාන්තරේ කෑම සොයමින් ඉන්නකොට සිංහය ඔහු පසුපස හබා යන පටන් ගත්තා. ඉතා අමාරුවෙන් බේරෙන්න උත්සාහ කරලා ඔහු උස ගසක් උඩට නැගිටලා තම ජීවිතේ බේරාගත්තා. නමුත් සිංහයා ඒ ගසෙ පතුලෙම වාඩි වෙලා හිටියා. සිංහයා ඔහු පහළට බැස එනකම් බලාගෙන හිටියා. ඒ නිසා මින්දුට ඒ රාත්‍රියට නිවසට ආපසු යන්න බැලුවා. මේ අතර ඔහුගේ අයියා ආපහු ආවේ නැති නිසා සින්දුට බඩගින්නෙන් දුක් විඳින්න උනා. ඔහුට කැම ටිකක් හෝ සෙවීමට හැටිවත් දැනෙන්නේ නැහැ. අවාසියෙන් ඔහු හිතාගත්තා අයියෝ මට කෑම සෙවීමේ අත්දැකීමත් තිබුණා නම් මමම පිට වෙලා යන්නත් කෑමක් අරගෙන යන්නත් පුළුවන් වෙයි නේද දැන්. එම් මොනවද කරන්න කියලා ඔහු කනස්සරණී කළා. ඒ රාත්‍රිය පුරාම සින්දුට බඩගින්නෙන් දුක් විඳින්න උනා. ඊළඟ උදෑසන ඉතා අමාරුවෙන් මින්දු බේරලා නිවසට ආවා. බඩගිනි සින්දුට කෑම දුන්නා. බලාගත්තද? උන්චීල්ල. මේ වගේ අමාරු වෙලාවකදී උයාම තමන්ඩි කටයුතු කරගන්න වෙයි. ඒකට වහා සූදානම් වෙන්න ඕල. ඌ මේක ඌට නැවතත් මතක් කළා. දවස් කීපයකට පස්සේ මෝසම් කාලය ආරම්භ වුණා. දැඩි සුළං සහ වැසි නවතින්නම නැතුව වැටුණා. වැසි එක දිනකවත් නවතිලා බැලුවා. මහ වැසි නිසා මින්දුයි සින්දුයි බඩගින්නෙන් තැවෙමින් කෑමක් නැතිව දුක් විඳින්න උනා. ඌට කෑම සෙවීමට පිට වෙනවත් බැලුවා. වැසි නවතිලා නැති නිසා වනාන්තරයේම ජලයෙන් යටෝල. මින්දුට ඔහුගේ පොඩි මල්ලියගේ බඩගින්න බලන්න බැරි වුණා. ඒ නිසා තමන්ගේ ජීවිතේට අවදානමක් ඉදිරියේ කියලා දැනගෙන ඔහු කිව්වා ඔයා ආරක්ෂාවෙන් ඉන්නකෝ මල්ලි. මම හරිම ඔයාට කෑම අරගෙන එන්නම්. ඒ කියලා ඔහු වැසිත් කම් වතුරත් අතරේ කෑම සෙවීමට පිට වුණා. ඇය ගණනාවක් ගියත් මින්දුව ආපහු ආවේ නැහැ. චින්දුට නැවතත් බඩගින්නෙන් දුක් විඳින්න උනා. කෑම සෙවීමට කොහොමද යන්නද කියලා නොදැන. ඔහු තනියම බඩගින්නෙන් හිටියා. අනේ අයෙකුට විශ්වාස කරලා වැඩ කරන්න අකමැති වෙලා නිතරම බඩගින්නෙන් ඉඳලා ඔහුට දැඩි පසුතැවීමක් දැනුණා. චින්දුගේ සෞඛ්‍යය ඉතාමත් නරතෝඩා. ඒ රාත්‍රියේ ඔහු නිදාගන්න උත්සාහ කරද්දී බඩගින්නෙන් පීඩා විඳින්මින් පැත්තට හැරමින් ඉඳියා. නමුත් අසනීපයෙන් හා අලස ජීවිතයක් ගත කළ චින්දුට අවාසියට ඊළඟ දවස උදා වෙන්නත් නෑ. ඔහු එදා නිදාගිය නිදාමටම නිදා ගියා. ඔහුගේ අම්මගේ ආදරයත් මල්ලීගේ සෙනෙහසත් දිගු කාලයක් චින්දුව ආරක්ෂා කරලා තිබුණා. නමුත් ස්වාධීනව ජීවිතයට ඉගෙන ගැනීමට ඔහුට ඉඩ නොදුන් අලසකම අවසානයේ ඔහුගේ ජීවිතයත් අහිමි කළා. අනෙකාගේ උත්සාහයෙන් ජීවත් වීමෙන් ලැබෙන්නේ తాවකාලික ආරක්ෂාවක් පමණයි. ස්වයං උත්සාහයක් නැති දුක්ඛිත වෙහෙසක් නැති ජීවිතයක් අනතුරක් එනකොට ඔබව අත්හැර දමයි. හෙලෝ යාළුවනේ, කතාව කැමති නම් කරුණාකර ලයික් කරන්න, ෂෙයාර් කරන්න. අපේ රේන්බෝ ටීවී පවුලේ සමාජිකයෙක් වෙන්න සබ්ස්ක්‍රයිබ් කරන්න. ඊළඟ කතාවේදී හමු වෙමු. ආයුබෝවන්.